සුබම සුබ දවසක් ලංකාවේ ඩියුටි ෆ්‍රී එකේ රටබීම වල මිල ගණන් සහ රටබීම ලංකාවට ගෙනීමේ පවතින නීති මොනවද? කතා කරමු ලංකාවේ දිනපොතෙන් ඒ ගැන. සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට. කෙටි නිහඬියාකින් පස්සේ වුණ නැවතත් ලංකාවේ දිනපොතේ යලිත් සක්‍රිය වෙලා තියෙනවා. ඉතා කාර්යබහුල තත්ත්වයක් තුල ඔබට වීඩියෝ රැගෙන එන්න නොහැකි වීම ගැන මාගේ කනගාටුව ප්‍රකාශ කරනවා. නමුත් අපි අපේ WhatsApp සමූහයෙන් ඔබට අවශ්‍ය තොරතුරු හැකි පමණ ලබා දීමට මම කටයුතු කළා. ඒ දේ දැනුවත් කරමින් තවමත් WhatsApp සමූහයත් එක්ක එකතු වෙලා නැති අයට පුළුවන් වීඩියෝ එකේ description එකේ තියෙනවා. ඒ ඔස්සේ අපේ WhatsApp සමූහයට එකතු වෙලා තොරතුරු බෙදා ගන්න. දෙස් විදෙස් සියලුම තොරතුරු නිවැරදිව එසැනින් ලබා ගන්න ලංකාවේ දිනපොතත් එක්ක ඉන්න. පළමුවෙන්ම මම රේගු වෙබ් අඩවිය යොදා ගන්නවා. එහිදී passenger baggage duty exemption for liquor Sri Lankan residents. එහිදී alcoholic liquor not exceeding 2.5 liters. ඒ කියන්නේ ඔයාලට whiskey, brandy ඒ වගේම වොඩ්කා ආදී ලෙස අරක්කු වර්ග ගේනවා නම් ලීටර් 2.5ක් තමයි ලංකාවට ගේන්න නීතිමය අවසරය තියෙන්නේ. ඒ වගේම wine not exceeding 2 liters. wine ලීටර් 2ක් ගෙනීමේ හැකියාව තියෙනවා. මේ තුලදී ගොඩක් දෙනෙක් අහනවා අපිට ලංකාවට ඇවිල්ලාද මේක නැත්නම් රටින් ගේන ගන්නද කියලා. ඇත්තටම ඔබ විදේශ රටක පවතින සාප්පු සංකීර්ණ වලින් හෝ ඉන්න රටේ ඩියුටි ෆ්‍රී එකෙන් හෝ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකෙන් හෝ මේ කියන ඕනෑම තැනකින් මිලදීගෙන උපරිමය ලීටර් 2.5ක් පමණයි රටබීම මිලදී ගන්න පුළුවන්. වයින් වර්ග ලීටර් 2යි මිලදී ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලටගේ දැන්වීමේ තිබුණා වගේ වැඩිපුර ලීටර් 2ක් ගන්න ක්‍රමවේදය තමයි මේ පැහැදිලි කරන්නේ. ඒ තමයි පෝට් සිටි. එසේත් නැතිනම් ගෝල්ෆ් එකේ ඔයාලා වෙනුවෙන් හදලා තියෙන ඩියුටි ෆ්‍රී එකකින් එතනිනුත් වැඩිපුර ලීටර් 2ක් ගන්න පුළුවන්. ලංකාවට එද්දී ඔයා ඉන්න රටෙන් හෝ ලංකාවේ ඩියුටි ෆ්‍රී එකකින් ලීටර් 2.5ක් සහ වයින් ලීටර් 2ක් ගන්න පුළුවන්. ඊට අමතරව ගෙදර ඇවිල්ලා හෝ එන ගමන් පෝට් සිටි එකට ගිහිල්ලා එතනිනුත් රටබීම ලීටර් 2ක් සහ වයින් ලීටර් 2ක් ගන්න පුළුවන්. ඔන්න වීඩියෝ එක ආරම්භයේදීම ඒ කාරණේ පැහැදිලි කරා. මේ වීඩියෝ එක ටිකක් දික් වෙයි. ඒට සමාව අයදිනවා. නමුත් ඉදිරියේ අවුරුදු සමයත් ආසන්න වීම සමග ලෝක ආර්ථික අර්බුද තත්ත්වයක් තිබුණත් ලංකාවට තමන්ගේ අවුරුද්දට එන්න සිංහල හින්දු අලුත් අවුරුද්දට ලංකාවට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඒ නිසා ඔන්න ඔයාලට මුලින්ම කතා කරන්නේ විස්කි වර්ගවල මිල ගණන්. ඒ තුලදී ටීචර්ස් හයිලන්ඩ් ක්‍රීම් ලීටර් එක තියෙනවා $21යි. ඒකට මොකුත් ප්‍රොමෝෂන් එකක් නැහැ. ජොනි වෝකර් බ්ලැක් ලේබල් ට්‍රිපල් කාස්ට් මේක $57ක් වෙනවා. ඊළඟට VAT 69. බ්ලෙන්ඩඩ් ස්කොට් විස්කි ලීටර් එක තියෙනවා $23යි. දෙකක් ගත්තොත් 125ක වට්ටමක්. $23යි කියන්නේ දෙකක් ගන්නකොට $46යි. ඒකෙන් 125ක වට්ටමක් ලබා ගන්න පුළුවන්. බැලන්ටයින් ෆයිනස්ට් එක තියෙනවා $30යි එකක්. නමුත් දෙකක් ගන්න යනට ඒකේ 125ක වට්ටමක්. 125ක් කියන්නේ දෙකට $60යි. 125ක් කියන්නේ හතරෙන් එකක්. $15ක් අඩු වෙලා $45කට මේ බැලන්ටයින් දෙකක් ගන්න පුළුවන්. ජොනි වෝකර් බ්ලැක් ලේබල් අවුරුදු 12ක් පරණ මේ ස්කොච් විස්කි එක $51යි. ඒකට ප්‍රොමෝෂන් නැහැ. ඒ වගේම ඔන්න රෙඩ් ලේබල් එකට මේ දවස්වල ප්‍රොමෝෂන් එකක් තියෙනවා. ප්‍රමාණ කිහිපයකින් එනවා. $32කින් ආරම්භ වෙන්නේ. දෙකක් ගන්නකොට 125ක වට්ටමක් රෙඩ් ලේබල් වලට හම්බ වෙනවා. ජිම් බීම් ලීටර් එක $26යි. ඒ වගේම ශිවා ශ්‍රීගල් අවුරුදු 12ක් පරණයි මේක. එකක් $49යි. දෙකක් ගන්න යනට හොඳ වට්ටමක් 130ක වට්ටමක් ලබා දෙනවා. ඒ වගේම බ්ලැක් ඇන්ඩ් වයිට් ලීටර් එක තියෙනවා $22යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. ද ග්ලෙන්ලිවේට් එකක් $70යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. සිංගල් මෝල්ට් ස්කොච් විස්කි එකක් මේක. ඒ වගේම ජොනි වෝකර් ඩබල් බ්ලැක් බ්ලෙන්ඩඩ් ස්කොච් විස්කි ලීටර් එක $70යි. බැලන්ටයින් ෆයිනස්ට් මේක වෙනවා $16ක්. ග්ලෙන් ටියුන තියෙනවා $39යි. තුනක් අරන් දෙකකට ගෙවන්න කියලා තමයි මේ දවස්වල ප්‍රොමෝෂන් එක. ඒ වගේම ජැක් ඩැනියල් ට්වින් පැක් එක තියෙනවා ලීටර් 2යි $67යි. ඒ වගේම දේවාස් වයිට් ලේබල් ලීටර් එක දෙකක් ගත්තොත් 125යි වට්ටම. ඔන්න එකක් ගන්නවා නම් $25යි. ග්ලෙන්ලිවේට් ෆවුන්ඩර්ස් රිසර්ව් ලීටර් එක තියෙනවා $67යි. දෙකක් අරන් 125ක වට්ටමක් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම ජොනි වෝකර් බ්ලැක් රූබි ලීටර් එක තියෙනවා $69යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. ජැක් ඩැනියල් ටෙනසි විස්කි ලීටර් එක තියෙන ප්‍රමාණ කිහිපයකින් එනවා $24යි ආරම්භය. ජේම්සන් ඔරිජිනල් අයිරිෂ් විස්කි එකක් මේක ලීටර් 1යි $38යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම.
ඒ වගේම YT and Mackie මේ ලීටර එකක් $20යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. Famous Gloves එක තියෙනවා 120යි වට්ටම. එකක් $26ක් වුණත් වට්ටමෙන් පස්සේ $20.80කට ගන්න පුළුවන්. Jack Daniels Tennessee මේ ලීටර එක $41යි. දෙකක් අරන් 115ක වට්ටම ඔයාලට ලබා ගන්න පුළුවන්. Justin and Brooks මේ ලීටර එක $33යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. Chivas Regal මේ අවුරුදු 13ක් පරණ මේක $59යි ආරම්භ වෙන්නේ. දෙකක් අරගෙන 130ක වට්ටමක් එකටත් ගන්න පුළුවන්. Glenfiddich වැට් ලීටර එක තියෙනවා $74ට තිබ්බේ දැන් $59 120යි වට්ටම. Bushmills මේ ලීටර එක තියෙනවා $35ට තිබ්බේ දැන් 24.50 130ක වට්ටමෙන් පස්සේ. Glen Morangi අවුරුදු 12ක් පරණ ඔරිජිනල් ලීටර එක $69යි. Valentine අවුරුදු 7ක් පරණ ඇමරිකන් බැලර් එක $41යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. Chivas Regal මේක ප්‍රමාණ 4යි $124ක් වෙනවා. දෙකක් ගත්තොත් 125යි වට්ටම. ඒ වගේම Jim Beam මේක අවුරුදු 7ක් පරණයි $34 තිබ්බේ 29.60යි දැන් ගන්න ඩොලර්. Johnny Walker Red Label මේ twin pack එක $57ක් වෙනවා. Signature මේ twin pack එක ලීටර 2යි $87ක් වෙනවා. ඒ වගේම Johnny Walker මේක අවුරුදු 12ක් පරණයි twin pack එකක් $94යි. ඒ වගේම Singleton Spin Gun Travel exclusive එක තියෙන $70ක් වෙනවා. Glen Tune එක තියෙන $58යි තුනක් අරගෙන දෙකකට ගෙවන්න පුළුවන්. Johnny Walker අවුරුදු 18ක් පරණයි මේක $141යි. Jack Daniel මේ Tennessee 5 එකටත් තියෙනවා දෙකක් ගත්තොත් 115ක වට්ටම. ඔන්න Black Paul double black එක තියෙනවා ලීටර 2ක්. ලීටර එක ගානේ දෙකක් twin pack එකක් $124ක් වෙනවා. Bushmill මේක $35යි. ඒ වගේම Jack Daniel මේක වෙනවා $77ක්. ඔන්න ඔය ආකාරයට තමයි duty free එකේ whiskey වර්ගවල මිල ගණන් මේ ඉදිරි සති දෙක තුල තීරණය වෙලා තින්නේ. ඒ තුලදී ඔබට නැවතත් කියනවා වීඩියෝ ආරම්භය කිව්වා වගේ නීතියක් විදියට ලීටර 2.5ක් තමයි රටවීම ලංකාවට ගෙනීමේ හැකියාව තියෙන්නේ. නමුත් ගොඩක් දුරට ගොඩක් දෙනෙක් ලීටර 3ක් 4ක් ගේනවා. ඊළඟට අපි බලමු වොඩ්කා වල මිල ගණන් කිහිපයක්. Absolute වොඩ්කා $13න් පටන් ගන්නවා. දෙකක් අරන් 120ක වට්ටමක් ගන්න පුළුවන්. ඒ වගේම Semin Drop මේ වොඩ්කා එකේ ප්‍රමාණ දෙකකින් එනවා. එකක් $16ක් තමයි දැන් තියෙන්නේ. කලින් තිබ්බේ $20යි. එකෙන් 120ක වට්ටම හම්බෙලා. ඒ වගේම බකාඩි දෙකක් අරන් 125ක වට්ටම ගන්න කියන මේක ලීටර එක $24යි. Bombay Sapphire dry gin එක තියෙන $38යි. දෙකක් ගත්තොත් 125යි වට්ටම. බකාඩි මේ රම් එක $24යි. එකක් දෙකක් ගත්තොත් 125යි වට්ටම. මේ Absolute Raspberry එක තියෙන $31ක් වෙනවා. ඒකෙන් 120ක වට්ටම ලබා ගන්න පුළුවන්. London dry gin මේක ලීටර එක $24.80යි. $31.80ට තමයි තිබ්බේ. ඔන්න ඔය ආකාරයට තමයි duty free එකේ වොඩ්කා වල මිල ගන්නොත් මේ තිරිය දිස්සන ආකාරයට ඔයාලට බලා ගන්න පුළුවන්. තීරණය වෙලා තින්නේ. වයින් වර්ගත් මෙන්න මේ ආකාරයට තමයි මිල ගණන් තීරණය වෙලා තින්නේ. වට්ටම් 120 15 ආදී ලෙස වෙනස් වෙනවා. ගොඩක් දුරට වයින් වලට වට්ටම් දකින්නට අඩු තත්ත්වයක් පෙන්වුම් කරලා තින්නේ. වයින් වලට කැමති අය ඉන්නවා නම් ඔන්න ඔය ආකාරයට වයින් තියෙනවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඩීට් ෆ්‍රී කී රට බීම වල මිල ගණන් තීරණය වෙලා තින්නේ. වීඩියෝ එකේ අවසානයේට යන්න කලින් පුංචි ඉල්ලීමක් කරනවා. තවමත් ලංකාවේ දිනපතත් එක්ක එකතු වෙලා නැත්නම් ලංකාවේ දිනපත YouTube නාලිකාව subscribe කරලා එකතු වෙන්න. ඔබේ ගැටලුව අපිට යොමු කරන්න. අපි කතා බහ කරන්නේ අපේ මතෝතෙන් තමයි WhatsApp සමූහය. ඒට ඔබට ඍජුව සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒ දේ දැනුවත් කරමින් යලි හෙට දිනේ හැමෝම බලාපොරොත්තු වෙන අදට සමුගන්නම්. ඔබට ජය. subscribe නොකරු කවුරු හරි ඉන්නවා subscribe කරලා නොදන්න ඔබේ යාළුවට මේ දේ share කරන්න කියන ඉල්ලීම කරන ගමන් අදට සමුගන්නම්. ඔබට ජය.